ගේම් ඩිවලප්මන්ට් වලට PC එකක් හදනවා නම් රික්වයර්මන්ට්ස් කොහොමද? මට මේ ප්‍රශ්නේ හැම වෙලාවෙම එනවා. ඇත්තටම බැලුවොත් ගේම් ඩිවලපින් PC එකකයි ගේමින් PC එකකයි ලොකු සිමිලැරිටිස් ටිකක් තියෙනවා. එතකොට වෙනස මේන්ලි වගේ බජට් එක ප්‍රයෝරිටයිස් කරන විදිහට ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කොහොමද? ගේමින් PC එක සාමාන්‍යයෙන් GPU එකට වැඩි ෆෝකස් එකක් දෙනවා. ඒත් ගේම් ඩිවලප්මන්ට් PC එකක CPU එකයි RAM එකයි ගොඩක් වැදගත්. එතකොට GPU එක වැදගත් නැද්ද? නෑ. GPU එකත් වැදගත්. මෙතනදී ගේම් එක රන් වෙනවා විතරක් නෙවෙයිනේ. සෝ අපි ඒකට මොනවද කරන්නේ? ෂේඩර්ස් කම්පයිල් කරනවා, ප්‍රොජෙක්ට්ස් පැකේජ් කරනවා, ලයිටිං බිල්ඩ් කරනවා, ඒ වගේම ඇසෙට්ස් රෙන්ඩර් කරනවා. මේවා CPU එකට හෙවි ලෝඩ් එකක් දෙනවා. සෝ එතකොට වැඩි කෝස් and threads තියෙන CPU එකක් හොඳයිනේ. Exactly. more cores, more threads, higher clock speeds වලින් ලොකු වෙනසක් කරනවා. එතකොට RAM එක කොහොමද? RAM එක තමයි ගොඩක් කට්ටිය underestimate කරන දේ. මේකට කොච්චරක් වගේ අවශ්‍ය වෙයිද? ගේමින් වලට නම් shape එකේ 1632 වගේ දාලා ගොඩ යන්න පුළුවන්. ඒත් game development වලදී Unreal Engine, Blender, Visual Studio, Chrome ඔක්කොම open වෙලා ඉද්දි RAM එකට නම් පොඩ්ඩක් ඊට වැඩිය වියදම් කරන්න වෙනවා. අහන්නත් ස්ට්‍රෙස්ෆුල් වගේ. ඒක නිසා තමයි මං කියන්නේ 32GB තමයි මිනිමම්. එහෙනම් මුළු බජට් එකම CPU එකටයි RAM එකටයි දාන්නද? එහෙමත් බෑ. බැලන්ස් එකක් තියෙන්න ඕනේ. එහෙනම් ඔයා කියන්නේ නිකන් Ryzen 9950 Express එකකට RTX 3050 කාඩ් එකක් ගහන්න එපා කියලා. එහෙමනම් කරන්න එපා.